කතා කරලා වැඩක් නැහැ කීල්ස්. පොඩ්ඩක් මේක ගැන බලන්න. ලාවා කේක් කිව්වම ඇත්තටම ලාවා තියෙන්නේ මේකේ ලාවා නැහැ. පීසා හට් එකේ ලාවා කේක් එකේ ලාවා. ඕන ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා පීසා හට් එකේ මෙන්න මේ ලාවා කේක් එකයි කීල්ස් එකේ ලාවා කේක් එකයි. ඉතින් පීසා හට් එකේ ලාවා කේක් වුණා රුපියල් 590ක්. මෙන්න මේ විදිහට ස්පූන් එකකුත් එක්ක අපිට හම්බෙලා තියෙනවා. ඉතින් කීල්ස් එකේ ලාවා කේක් එක වුණා රුපියල් 260ක්. මේක කලින් 250යි. දැන් 260ක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ කිසිම කවරින් එකක් නැතුව මේ වගේ ස්පූන් එකක් එක්ක අපිට මේක හම්බෙලා තියෙනවා. කීල්ස් එකේ නම් ඇත්තටම මේ එළියට ගන්න දෙයක් නැහැ බොක්ස් එකෙන්. ඉතින් අපි මෙන්න මේ පීසා හට් එකේ එක බොක්ස් එකෙන් එළියට ගමු. මෙන්න මේ විදිහට පීසා හට් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන්. මේක රුපියල් 590යි. කීල්ස් එකේ රුපියල් 260යි. පෙනුමකින් එහෙම බලා ගන්න පුළුවන් ඔයාලට. ඇත්තටම හොඳ පෙනුමක් තියෙනවා. මෙතන පීසා හට් එකේ එක කන්න හිතෙන පෙනුමක් තියෙනවා. ඉතින් කීල්ස් එකේ එහෙමනම් එහෙම ලොකු පෙනුමක් නැහැ. ස්පූන් දෙක ගත්තොත් එහෙම කීල්ස් එකේ මෙන්න මේ විදිහට තියෙනවා. පීසා හට් එකේ මෙන්න මේ විදිහට තියෙනවා. ප්‍රයිස් එක අතින් ගත්තොත් එහෙම ඇත්තට මේක රුපියල් 590යි මේක 260යි. ප්‍රයිස් එකත් එක්ක අපි බලමු මේ දෙකේ මට මේ පැත්තෙන් සුවඳ එනවා වැඩි. මේ පැත්තට වඩා මේ පැත්තෙන් එහෙම ලොකු සුවඳක් එළියට එන්නේ නැහැ. ඒ වුණාට පීසා හට් එකක මාරම සුවඳක් එනවා. අපි ඉතින් මේ දෙක අපි මුලින්ම රස බලමු. කීල්ස් එකෙන් ගෙනාවු මෙන්න මේ ලාවා කේක් එක රුපියල් 260ට. මේකේ ඇත්තටම මේ තද ගතිය නම් ටිකක් වැඩි. ලාවා ගතිය නම් නැති තරම් වගේ මට දැනෙන්නේ. මේක නිකම්ම කේක් එකක් වගේ. මේ අපි රසත් බලමු. ඉතින් මේ මෙන්න කීල්ස් එකේ ලාවා කේක් එක ලාවා නැහැ. ඇතුලේ කිසිම ලාවා ගතියක් නැහැ. ලාවා කේක් කිව්වම ඇත්තටම ලාවා තියෙන්නේ මේකේ ලාවා නැහැ. මේකට මේ ලාවා කේක් කියන්න බෑ චොක්ලට් කේක් කියලා නම් කියන්න පුළුවන්. මේ ඇත්තටම මේක නම් සෙට් නැහැ. කීල්ස් එකේ ලාවා නැහැ කියනකොට ඇත්තටම කතා කරලා වැඩක් නැහැ කීල්ස්. පොඩ්ඩක් මේක ගැන බලන්න. මෙන්න පේනවා ඉතින් ඔයාලටම පේනවා ඇති. බලනවා නම් ලාවා නැහැ. චොක්ලට් රස එනවා. මේකට චොක්ලට් කේක් කියලා කියන්න පුළුවන් කීල්ස් එකේ ලාවා කේක් එකට. අපි දැන් පීසා හට් එකේ මෙන්න මේ ලාවා කේක් එක try කරලා බලමු. ඒකට මෙන්න මේ වගේ ස්පූන් එකක් තමයි අපිට හම්බුනේ. අපි දැන් මේක try කරමු. මේකත් බලමු දැන්. ඉතින් ඒකේ නම් අරගේ වගේ උඩින් ගානට බේක් වෙලා තියෙනවා වගේ පේනවා. මෙන්න පීසා හට් එකේ ලාවා කේක් එකේ ලාවා. මෙන්න ඒක නම් ලාවා ගොඩක් තියෙනවා. මම මේ දෙකම try කරා. ඉතින් ඔයාලා දකින්න ඇති පීසා හට් එකේ එක කොහොමද කියලා. ඉතින් ආයෙ කියන්න දෙයක් නැහැ. මම රස කිව්වා. ලාවා ගතිය පේනවා ඇති. ඔයාලට මෙහෙම පෙන්නුවාම කීල්ස් එකේ ගැන කතා කරන්න දෙයක් නැහැ. මට නම් ඇත්තටම සෙට් උනේ නැහැ. ලාවා නම් පොඩ්ඩක්වත් නැහැ. ඉතින් මේක රේට් කරොත් එහෙම මට දෙන්න පුළුවන් 10න් දෙකක් වගේ තමයි. මොකද චොකලට් රස විතරයි ඉන්නේ. මේක චොකලට් කේක් කියන්න පුළුවන්. මේකට මට දෙන්න පුළුවන් 10න් 9.5ක් වගේ. ඉතින් ලාවා ගතිය සුපිරි, රසත් සුපිරි. හැබැයි ගානතින් නම් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ගානතින් මේක අඩුයි, මේක වැඩි. ඉතින් ඒ වුණත් ලාවා කේක් කන කෙනෙක්ට මෙන්න මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකේ ලාවා නැති නිසා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා මේ දෙක try කරලා බලන්න. කීල්ස් එකකින් සහ පීසා හට් එකකින් කාලා තියෙන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.